අයිබෝන් අද කතා කරන්න යන්නේ මේ මෑතකාලීන ඉතිහාසයේ ඉගැන් මේ මෝටරත තාක්ෂණ ශේස්ත්‍රයේ මේ මෑතකාලීනව ආපු ඉතාමත්ම සුවිශේෂී එක්තරා නිර්මාණයක් ගැන. ඉතින් මේ කියන මේ ටෙක්නෝජියක මේ තාක්ෂණය අපිට හැමදාම වගේ පාරේ දකිින් හම්බෙනවා. නමුත් කවුරුත් මේ ගැන වැඩිය දන්නෙත් නෑ, මේ ගැන වැඩිය කතා කරන්නෙත් නෑ. නමුත් මේ ගැන වෙනම වීඩියෝ එකක් කරන්න තරම් වටින හින්ද තමයි අද මේ වීඩියෝ එකෙන් මේ ගැන කතා කරන්න යන්නේ. ඒ තමයි Toyota hybrid system එක. එහෙම නැත්නම් අපි කියනවා THS කියලා කෙටි වචනයෙන් හඳුන්වනවා. එහෙම නැත්නම් මේකටම කියනවා HSD කියලා hybrid synergy drive කියන මේ බ්‍රෑන්ඩින් නේම් එකනොත් මේ කියන තාක්ෂණය හඳුන්වනවා. මේ කියන හයිබ්‍රිඩ් සිස්ටම් එකේ තියෙන විශේෂත්වය තමයි මේගොල්ලෝ තමයි ඒ කියන්නේ මේ Toyota hybrid system එක මේකටම තවත් නමකින් හඳුන්වනවා power split hybrid system කියලා. මේ hybrid system එක ලෝකෙට මුලින්ම හඳුන්වලා දෙන්නේ Toyota සමාගමෙන් 1997 first generation Toyota Prius එකේ ඉඳලා. එතකොට මේ Toyota Prius first generation Toyota Prius එකේ 1997 එළියට ආපු මේ ටෙක්නොලොජි එක මේ වෙනකොට අවුරුදු 28ක් විතර එක දිගට මේ තාක්ෂණය වැඩි දියුණු වී ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ Toyota hybrid system එකේ තියෙන විශේෂත්වය තමයි මේ hybrid පද්ධතියේ භාවිතා කරනලා තියෙන power train එකේ එහෙම නැත්නම් gear box එකේ කිසිම clutch එකක් භාවිතා කරන්නේ නැහැ. එතකොට සාමාන්‍ය අපි manual gear box එකක හරි auto gear box එකක වගේ ගියර් මාරුවීමක් එහෙම නැත්නම් එකිනෙකට ගියර් අනුපාත වෙනස් කිරීම සඳහා ගියර් මාරු කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒත් එක්කම ඔටෝ ගියර් බොක්ස් හා CVT ගියර් බොක්ස් වල භාවිතා කරන ටෝක් කන්වර්ටර් එකක් මේ ගියර් බොක්ස් වල භාවිතා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. හතරවෙනි එක තමයි CVT ගියර් බොක්ස් වල වගේ බෙල්ට් එකක් හෝ පුලි පද්ධතියක් මේ ගියර් බොක්ස් වල භාවිතා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ගියර් බොක්ස් එකකින් කරන මූලිකම කාර්යය වන මේ ගියර් අනුපාත මාරු කිරීමේ ක්‍රියාවලිය මේ කියන ගියර් බොක්ස් එකෙන් කරනවා කිසිම ක්ලච් එකක් ගියර් මාරුවීමක් ටෝක් කන්වර්ටරයක් වගේ කොටසක් භාවිතා නොකර. ඊට අමතරව රීජනරේටිව් බ්‍රේකින්, ඒ කියන්නේ අපි හයිබ්‍රිඩ් වාහනයක් බ්‍රේක් කරනකොට ඒන යාන්ත්‍රික ශක්තිය නැවතත් විදුලි ශක්තිය බවට පරිවර්තනය කරලා බැටරි චාර්ජ් කර ගැනීමේ හැකියාවත් මේ පද්ධතිය හරහා ලබාගෙන තියෙනවා. ඉතින් මේ කියන මේ සියලුම දේ අර මම කලින් කිව්වා වගේ කිසිම ක්ලච් එකක් ටෝක් කන්වර්ටර් වගේ දේවල් භාවිතා කරන්නේ නැතුව අරගෙන තියෙන එක කියලා කියන්නේ මේක ඒක හින්දාම තමයි මේ පද්ධතිය ඉතාමත්ම සුවිශේෂී වෙන්නේ. ඉතාමත් ඒ කියන්නේ මේක පිටින් බැලුවහම බොහොම සරල පද්ධතියක් වගේ පෙවුනට මේක ඇතුලේ ක්‍රියාකාරීත්වය ඉතාමත්ම සංකීර්ණයි සහ ඉතාමත්ම එකන රිලාබිලිටි එක අපි කියන්නේ කල් පැවැත්ම ඉතාමත්ම වැඩි. සාමාන්‍යයට වට හයිබ්‍රිඩ් වාහනයක් පාවිච්චි කරන කෙනෙක් දන්නවා මේ හයිබ්‍රිඩ් වාහනවල හරියට මේන්ටනන්ස් ටික් කරොත් අවම වශයෙන් කිලෝමීටර් ලක්ෂ 4-5 ගැටලුවක් නැතුවම දුවන්න පුළුවන් වාහන. ඉතින් ඒක හින්දා මේ හයිබ්‍රිඩ් පද්ධතිය කියලා කියන්නේ ඉතාමත්ම වැදගත් සන්ධිස්ථානයක් මේ මෝටර රථ ඉතිහාසයේ. අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ Toyota hybrid system එක. එහෙම නැත්නම් THS එහෙම නැත්නම් HSD hybrid synergy drive system එක සම්බන්ධව. හරි. ඉතින් දැන් මේ තියෙන්නේ Toyota hybrid පද්ධතියට අදාළ ප්‍රධාන කොටස් වල මූලික සැකස්ම. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ Toyota hybrid පද්ධතියට අවශ්‍ය වෙන ප්‍රධානම කොටස් ටික එකිනෙකට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ කොටස් වල කොටස් දැන් අපි එකින් එක බලව මොනවද කියලා. පළවෙනි එක තමයි එන්ජින් එක. ඉතින් විවිධ Toyota hybrid වාහන වලට විවිධ ගණයේ එන්ජින් දෙනවා. 1.5 ලීටර්, 1.8 ලීටර්, ඊපස්සේ 2.5 ලීටර් මේ වගේ විවිධ එන්ජින් දෙනවා. ඒ මොන එන්ජින් එක ආවත් මේ මූලික සැකස්ම කිසිම විදිහකින් වෙනස් වෙන්නේ නැහැ. මේ විදිහට තමයි මේ මූලික සැකස්ම තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා එක ඉලෙක්ට්‍රික් මෝටර එකක්, මෙතන තියෙනවා තවත් ඉලෙක්ට්‍රික් මෝටර එකක්. ඊට පස්සේ මේ මෝටර දෙක සම්බන්ධ වෙන ඉන්වර්ටර් එක තියෙනවා මෙන්න මෙතන. ඊට පස්සේ ඉන්වර්ටරයට සම්බන්ධ වෙලා තියෙනවා හයිබ්‍රිඩ් බැටරි එක.
ඉතින් දැන් ඕගලන්ට පේනවා ඇති මේ හැම මෝටර එකටම වයර් 3ක් යනවා. මේ විදිහට ටිකක් ලොකු වයර් 3ක් යනවා. ඕගොල්ලෝ ඇත්ත වාහනේ බැලුවත් මේ හැම මෝටර එකම ඉඳලා මේ විදිහට වයර් 3ක් යනවා මේ ඉන්වර්ටරේට. මේකට ප්‍රධානම හේතුව තමයි මේ වයර් 3ක් භාවිතා කරන්න මේ මෝටර් දෙකම 3 phase මෝටර්. එතකොට මේ 3 phase මෝටරේ මේ ෆේස් 3 එකිනෙකට මේ ෆේස් 3ට ලබා දෙන කරන්ට් එක වෙනස් කිරීමෙන් තමයි මේ මෝටර් චලනය කිරීම සිද්ධ කරන්නේ ඉන්වර්ටර් එක මගින්. එතකොට දැන් මේ විදිහට එන්ජින් එක තියෙනවා මෝටර් දෙකක් තියෙනවා. මේ මෝටර් දෙකට සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ දෙක මෝටර් දෙකක් වුණාට මේ දෙක මෝටරයක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා, ජෙනරේටරයක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. ඒක හින්දා මේවට අපි සාමාන්‍යයෙන් කියන්නේ මෝටර් ජෙනරේටර්ස් කියලා. සාමාන්‍යයෙන් මේ Toyota hybrid පද්ධතියේදී මෙන්න මේ මෝටරේට එන්ජින් එකට ආසන්නව තියෙන මෙන්න මේ මෝටරේට අපි හඳුන්වනවා MG1 කියලා. එහෙම නැත්නම් මෝටර් ජෙනරේටර් 1 කියලා. ඊට පස්සේ මෙන්න මේ මෝටර එක. ඒ කියන්නේ මෙන්න මේ ගියර් වීල් සෙට් එකට ආසන්නයෙන් තියෙන මෙන්න මේ මෝටර එකට අපි කියනවා MG2 එහෙම නැත්නම් මෝටර් ජෙනරේටර් නම්බර් 2 කියලා. දැන් මේ හයිබ්‍රිඩ් පද්ධතියේ මම කලින් කිව්වා මේ පද්ධතියේ තියෙන විශේෂත්වය තමයි මේකේ ක්ලච් නැහැ. එතකොට ටෝක් කන්වර්ටර් නැහැ, මාරු වෙන ගියර් නැහැ. ඒ කෙසේ වෙතත් මේක ගියර් රේෂියෝ එක මාරු කර ගැනීමේ හැකියාව සහ වාහනේ වේගය වෙනස් කිරීමේ හැකියාව තියෙනවා කියලා. ඔන්න ඔය මේ මැජික් එක වගේ ක්‍රියාවලිය සිද්ධ කරන එක්කෙනා තමයි මෙන්න මෙයා. මේ මැද තියෙන මෙන්න මේ ගියර් වීල් සෙට් එක. මේකට අපි කියනවා ප්ලැනිටරි ගියර් වීල් සෙට් එකක් කියලා. මේ හයිබ්‍රිඩ් පද්ධතිවලදී මේකට අපි කියන්නේ පවර් ස්ප්ලිට් ඩිවයිස් කියලා. මෙයා තමයි තනිකරම මේ එන්ජින් එක සහ මේ මෝටර් දෙකේ එන බලය එකිනෙකට සම්බන්ධ කරලා අවසාන අවුට්පුට් එක විදිහට එන්ජින් එකට ලබා දෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන දිනවා මේ තව මේ පොඩි ගියර් වීල් එකක් MG2 වලට සම්බන්ධ කරලා මෙන්න මේ ගියර් වීල් එක තමයි ඩිෆරන්සල් එක හරහා රෝදවලට සම්බන්ධ වෙන්නේ. කොටින්ම මෙයා හරහා තමයි පවර් අවුට්පුට් එක එළියට අරගෙන රෝදවලට ලබා දෙන්නේ. මේ පවර් ස්ප්ලිට් ඩිවයිස් එක ගැන අපි ඉස්සරහට වැඩිදුර විස්තරයක් කතා කරනවා. මින් ඉදිරියට මේ සුළු වෙලාකට පස්සේ අපි ඒක ගැන කතා කරනවා. දැන් මේ තියෙන්නේ අර අපි කලින් කතා කරපු පවර් ස්ප්ලිට් ඩිවයිස් එක එහෙම නැත්නම් ප්ලැනිටරි ගියර් සෙට් එකේ විශාලනය කරපු රූපයක්. දැන් මේකට අපි පවර් ස්ප්ලිට් ඩිවයිස් කියන නම දැම්ම භාවිතා නොකර මේකට අපි ප්ලැනිටරි ගියර් සෙට් කියන නමින් භාවිතා කරමු. මොකද මේකට මේ ප්ලැනිටරි ගියර් සෙට් කියන නම ඇතුළේ තමයි මේකට මේ නම ආවේ කොහොමද කියන උත්තරය තියෙන්නේ. දැන් මේ පද්ධතිය ගත්තට පස්සේ ඔයගලන්ට පේනවා ඇති මේකේ මැද තියෙනවා ගියර් වීල් එකක්. මේ මැද තියෙන ගියර් වීල් එකට සාපේක්ෂව වටේට තව ගියර් වීල්ස් කීපයක් තියෙනවා. එතකොට මේ මැද තියෙන ගියර් වීල් එක අපි හඳුන්වනවා සන් ගියර් එක කියලා. මේ වටේට තියෙන ගියර් වීල් ටික අපි කියනවා මේවට අපි ප්ලැනිටරි ගියර්ස් කියලා තමයි කියන්නේ. මේක හරියට මේක තියෙන ස්වරූපය තමයි සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයා වටා ග්‍රහලෝක චලනය වෙනවානේ. ඒ ග්‍රහලෝක චලනය වන ස්වරූපයේ ඒ හැඩය තමයි මේ ගියර් වීල් සෙට් එකට තියෙන්නේ. ඒක හින්දා තමයි මේකට ප්ලැනිටරි ගියර් සෙට් කියලා කියන්නේ. මේ මැද තියෙන්නේ සන් ගියර් එක. ඒ කියන්නේ මේක අපි සූර්යයාට සමාන කරව සූර්යයාගේ පිහිටීමට ඒ සූර්යයාගේ පිහිටීම වටේට ග්‍රහලෝක පිහිටනවා වගේ තමයි මේ ප්ලැනිටරි ගියර් සෙට් එක මේ ගියර් වීල් මූලික වශයෙන්ම පිහිටන්නේ. ඔන්න ඕක හින්දා තමයි මේකට ප්ලැනිටරි ගියර් සෙට් කියලා ප්‍රධාන වශයෙන් කියන්නේ. එතකොට මේ ප්ලැනිටරි ගියර් සෙට් එකේ මැද ඔයගලන්ට බලා ගන්න පුළුවන් සන් ගියර් එක. ඊට පස්සේ වටේට තියෙනවා ප්ලැනිටරි ගියර්ස්. මේකට අපි ප්ලැනිටරි පීනියන් කියලා කියනවා. ඊට පස්සේ ප්ලැනිටරි පීනියන්ස් ටික සම්බන්ධ වෙලා තියෙන මේ කොටසට අපි කියනවා ප්ලැනට් කැරියර් එහෙම නැත්නම් ප්ලැනිටරි කැරියර් එක කියලා. එතකොට මේ වටේට තියෙන මෙන්න මේ ගියර් එකට අපි කියනවා ඉන්ටර්නල් ගියර් එහෙම නැත්නම් මේකටම රින් ගියර් කියලාත් කියනවා.
සරලෝම ගත්තොත් මේ ප්ලැනටරි ගිය සිස්ටම් එකේ තියෙන කොටස් ටික තමයි මෙන්න මේ කොටස් ටික. එතකොට මේ ප්ලැනටරි ගිය සිස්ටම් එකේ තියෙන විශේෂත්වය තමයි ඔයගලන්ට පේනවා ඇති මේ මේකේ තියෙනවා ඉන්පුට් තුනක් සහ අවුට්පුට් තුන. ඒ ඉන්පුට් තුන තමයි මේ සන් ගියර් එක, ප්ලැනෙට් කැරියර් එක සහ මේ රින් ගියර් එක. මේ තුන අපිට ඉන්පුට් විදිහට භාවිතා කරන්නත් පුළුවන්, අවුට්පුට් විදිහට භාවිතා කරන්නත් පුළුවන්. එතකොට මේ කියන කොටස් තුනට දෙන බලය විවිධාකාරයෙන් අඩු වැඩි කිරීමෙන් අපිට විවිධාකාර අවුට්පුට් මේ සන් ගියර් එක, ප්ලැනට් කැරියර් එක සහ රින් ගියර් එක හරහා ලබා ගන්න පුළුවන්. ඒක වෙන්නේ කොහොමද කියන එක දැන් අපි ඊනක කොටසේදී නැවතත් බලමු. දැන් මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ අපි අර කලින් කතා කරපු මේ ප්ලැනටරි ගියර් සෙට් එකේ ගියර් සිස්ටම් එකේ වෙන මේ අපූර්ව දේ මොකක්ද කියන එක සම්බන්ධව. දැන් මම කලින් කතා කරා මේ ප්ලැනටරි ගියර් සෙට් එකේ රින් ගියර් එක ගැන මැද තියෙනවා සන් ගියර් එක, මෙන්න මේ ගියර් එක සන් ගියර් එක, ඊට පස්සේ ප්ලැනට් කැරියර් එක මේක සහ මේ වටේ තියෙන රින් ගියර් එක. මේවා තුනම අපිට ඉන්පුට් සහ අවුට්පුට් හැටියට භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ කියන ඉන්පුට් සහ අවුට්පුට් වලට ලබා දෙන ඒ පව කියන්නේ අපි ඒ පව එක දෙන විදිහත් එක්ක අපිට විවිධ අවුට්පුට් ගන්න පුළුවන්. දැන් මේ වීඩියෝ එකේ මෙතනින් එහාට පෙන්වන්නේ අපි මේ විවිධ ඉන්පුට් සහ අවුට්පුට් දෙනකොට මොන වගේ ෆයිනල් අවුට්පුට් එකක් අපිට ගන්න පුළුවන්ද කියන එක. දැන් මේ තියෙන්නේ ඔයගලන්ට පේන උදාහරණයක් විදිහට මෙතන පෙන්වන්නම්. දැන් මේ රින් ගියර් එක මේ විදිහට දැන් මෙතන ඇත්තටම මේ වගේ රින් ගියර්ස් මේ විදිහට බ්‍රේක් කරන්නේ නැහැ. මේ වීඩියෝ එක එක්ස්ප්ලেইন කරන්න ඕන හින්දා තමයි මේ මෙහෙම දීලා තියෙන්නේ. දැන් මෙතන මේ වටේ කැරකෙන රින් ගියර් එක මේ විදිහට අපි නවත්තගෙන ඉන්නවා. ඊට පස්සේ මේ විදිහට මෝටරයක් කරහා මැද තියෙන මේ සන් ගියර් එකට බලය සැපයීමක් කරනවා. ඒකත් එක්ක බලන්න දැන් මේ ප්ලැනට් කැරියර් එකේ මොන වගේ වෙනසක්ද වෙන්නේ කියලා. දැන් මේ විදිහට ඉස්සරහට අපි විවිධ අවස්ථාවලදී මේ කියන ඉන්පුට් සහ අවුට්පුට් බැලන්ස් කරලා මොන වගේ ෆයිනල් අවුට්පුට් එකක් ගන්න පුළුවන්ද කියන එක බලනවා. දැන් වෙන ඉස්සරහට මේ අවස්ථා කීපයක එක වෙන්නේ කොහොමද කියලා දැන් ඉස්සරහට අපි බලමු. ඔයගලන්ට පේනවා ඇති මේ විවිධ ඉන්පුට් ලබා දෙනකොට සහ මේ ෂාෆ්ට් එකින් එක අපි නවත්තකට ඉන්නකොට මොන විදිහට මේ අවුට්පුට් වෙනස් වෙනවද කියන එක සම්බන්ධව. දැන් මේ වගේ ප්ලැනටරි ගියර් සෙට් නිතරම බලාගන්න පුළුවන් තැනක් තමයි ඔටෝ ගියර් බොක්ස් කියලා කියන්නේ. දැන් මේ තියෙන්නේ ඒ වගේ ඔටෝ ගියර් බොක්ස් එක හරස් කඩක්. එතකොට මේ වගේ ඔටෝ ගියර් බොක්ස් වල විවිධ ස්පීඩ් වලට අපි හුඟක් කලාට ඔටෝ ගියර් බොක්ස් එනවා 4 ස්පීඩ් 5 ස්පීඩ් 6 7 8 මේ වගේ විවිධ අගයන් වල තියෙන ඔටෝ ගියර් බොක්ස් එනවා. මේ හැම ස්පීඩ් එකකටම අදාළව ප්ලැනටරි ගියර් සිස්ටම් එකක් තියෙනවා. එතකොට ප්ලැනටරි ගියර් සිස්ටම් එක අදාළ විදිහට ඒක පාලනය කිරීමෙන් තමයි ෆයිනල් ගියර් රේෂියෝ එක මේ ගියර් බොක්ස් වල සකසන්නේ. ඉතින් අපි මේ ඔටෝ ගියර් බොක්ස් ගැන කතා කරන්න යන්නේ නැහැ මේ වීඩියෝ එකේදී. මෙතෙන්දි කතා කරන්නේ මේ වගේ ප්ලැනටරි ගියර් සෙට් එකක් පවර් ස්ප්ලිට් ඩිවයිස් එකක් විදිහට කොහොමද මේ හයිබ්‍රිඩ් වාහනවල පාවිච්චි කරන්න කියන කාරණය සම්බන්ධව. දැන් අපි මෙතෙන්දි කතා කරන්නේ අපි අර කලින් කතා කරපු ප්ලැනටරි ගියර් සිස්ටම් එකට. එහෙම නැත්නම් පවර් ස්ප්ලිට් ඩිවයිස් එකට කොහොමද එන්ජින් එක සහ මෝටර් දෙක සම්බන්ධ වෙන්නේ කියන කාරණය ගැන. එතකොට අපි කතා කරා මේ ප්ලැනටරි ගියර් සෙට් එකක සිස්ටම් එකක ඉන්පුට් අවුට්පුට් විදිහට භාවිතා කරන්න පුළුවන් ස්ථාන 3ක් තියෙනවා. ඒ තමයි මැද තියෙන සන් ගියර් එක, ඊට පස්සේ ප්ලැනට් කැරියර් එක සහ රින් ගියර් එක කියන මෙන්න මේ කොටස් 3. ඒ කොටස් 3ට මේ එන්ජින් එක මෝටර් ජෙනරේටර් 1 සහ මෝටර් ජෙනරේටර් 2 කියන මේ කොටස් 3 කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එක තමයි දැන් මෙතෙන්දී අපි බලන්න යන්නේ. මුලින්ම MG1
කියන එනොත මෝට ජනරේට 1 කියන මේ මෝටර් එක සම්බන්ධ වෙන්නේ සන් ගියරකට එම නැත්තම් මේ පවර් ස්ප්ලිට් ඩිවයිස් එක මැද්දේ තියෙන සන් ගියරකට තමයි සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මේ මෝට ජනරේට 1 එක මැද්ද ඕනට පෙනති හලෝ ශාෆ්ට එකක් තියෙන මේ හලෝ ශාෆ්ට එකක් කියල කියන්නේ මේ මෝට ජනරේට 1 කියන එක මැද තියෙන මේ ශාෆ්ට එක මැද හිටසක් තියෙන්නේ. තෝට ඒ හරහා තමයි එන්ජින්නකට සම්බන්ධ කරලා තියෙන මේ ශාෆ්ටක මේ විදිහට ගමන් කරන්නේ. ගමන් කරලා එක මෙතනින් එලියට ඇවිල්ලා මේ ප්ලනට් කැරියයකට මෙන්න මේ විදිහට සම්බන්ධ වෙනවා. දර ඕගලන්ට දැම් පේනවාදී දැන් මේ වෙනකොට මේ ප්ලයින්ටර ගිය සිිස්ටම් එකට එම නැත්තම් පවර් ස්ප්ලිට් ඩිවයිස් එකට ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. එකක් MG1 මෝට ජනරේට 1 කියන මේ මෝටර එක සහ වාහනේ තියෙන එන්ජින් එක. ඊළඟට අපේ ඉතුරලා තියෙන අන්තිම මෝටර එක එමනත්ත මෝඩ ජනරේට 2 MG2 එක මෙන්න මේ විදිහට සම්බන්ධ වෙනවා රිං ගියර් එකට. රිං ගියර් එකට සම්බන්ධ වෙනවා මෝඩ ජනරේටර් එක මෝඩ ජනරේටර් 2 එක මෙන්න මේ ආකාරයට. ඉතින් ඇත්තරම ගත්තොත් දැන් මේක මේ ස්ට්‍රක්චර් එක මේක 3D සැකස්මක් තමයි මේ රූපයෙන් මේ විදිහට ඕගොල්ලන්ට මේ සරල කරන්න පෙන්නලා තියෙන්නේ. මේක වාහනේ ඇත්තරම ගියර් බොක්ස් එකක් ගලවලා බලුවා මේකට වැඩිය ටිකක් වෙනස් විදිහකට මේක තියෙන්න පුළුවන්. ඒ වුණාට මේක මේ තේරුම් ගැනීම පහසුව සඳහා තමයි මේ ස්ට්‍රක්චර් එක මේ 3D සැකස්ම මේ විදිහට හදලා තියෙන්නේ. එතකොට මෙතන ඔයගොල්ලන්ට පේනවා මේ අවුට්පුට් කියලා තව ගියර් වීල් එකක් තියෙනවා. ඒ MG2 එකට තමයි මේ ගියර් වීල් එක සම්බන්ධ වෙන්නේ. ඒ ගියර් වීල් එකම තමයි මේ ශාෆ්ට් එක හරහා මෙන්න මේ රිං ගියර් එකට සම්බන්ධ වෙන්නේ. මෙතන මේ අවුට්පුට් කියලා කියන්නේ මේ සමස්ත මේ පද්ධතිය. එන්ජින් එක MG1 MG2 සහ මෙන්න මේ පවර් ස්ප්ලිට් ඩිවයිස් එක එම නැත්නම් මේ ප්ලැනටරි ගියර් සිස්ටම් එකෙන් පවර් එක අපි එළියට ගන්නෙ මෙන්න මේ ගියර් වීල් එක හරහා. මේ ගියර් වීල් එක තමයි ඩිෆරන්ෂල් එක හරහා රෝදවලට ඒ වාහනේ සම්බන්ධ වෙන. උදාහරණයක් හැටියට අපි ටොයෝටා ප්‍රියස් එකක් එක්කෝ එකක් එතකොට RAV4 මේ වගේ වාහනයක් ගත්තොත් මේ උගක් වාහනේ ඉන්නේ ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව් වාහනේ මේ සිස්ටම් එක තියෙනවා. ඊට පස්සේ මේ ගියර් වීල් එකට සම්බන්ධ වෙනවා කවුන්ටර් ගියර් එකක් කරහා එහෙම නැත්නම් කවුන්ටර් ශාෆ්ට් එකක් කරහා ඩිෆරන්ෂල් එක ඩිෆරන්ෂල් එකේ දෙපැත්තට තමයි CV ඇක්සල් එක දිගේ රෝදවලට බලය බෙදී යන්නේ. දැන් මෙතෙන්දී අපි බලන්න යන්නේ වාහනේ විවිධ අවස්ථාවලදී විවිධ මෝඩ්ස් වලදී මේ පද්ධතිය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන ආකාරය සම්බන්ධව. ඒ කියන්නේ එන්ජින් එක මෝටර් දෙක විවිධ අවස්ථාවලදී මොන විදිහටද මේ ප්ලැනටරි ගියර් සිස්ටම් එක එහෙම නැත්නම් මේ පවර් ස්ප්ලිට් ඩිවයිස් එක හරහා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධව. ඉතින් මුලින්ම අපි බලමු EV මෝඩ් එකේදී මේ හයිබ්‍රිඩ් වාහනයක් EV මෝඩ් එකේදී මොන විදිහටද වැඩ කරන්න කියන ආකාරය සම්බන්ධව. එතකොට දැන් මේ වගේ දැන් ටොයෝටා හයිබ්‍රිඩ් වාහනයක් ගත්තට පස්සේ සාමාන්‍යයෙන් අඩු වේගවලදී පැය කිලෝමීටර් 10-20 වගේ මේ වගේ අඩු වේගවලදී හුඟක් කලාවට බැටරියේ චාර්ජ් එක තියෙන තාක්කල් යන්නේ EV මෝඩ් එකේදී. එතකොට මේ අවස්ථාවේදී එන්ජින් එක ස්ටාර්ට් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් එන්ජින් එක ස්ටාර්ට් වෙලා එන්ජින් එක ක්‍රියාත්මක වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවලදී එනත EV මෝඩ් එකේදී සරලවම කරන්නේ බැටරියේ තියෙන විද්‍යුත් ශක්තිය ඉන්වර්ටර් එක හරහා MG2 කියන මෙන්න මෝටරයට ලබා දීලා ඒ හරහා වාහනය ධාවනය කරන එක තමයි මෙතැන්දී මූලික වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී සිද්ධ වෙන එක දෙයක් තමයි මේ MG2 එක කැරගෙනකොට එන්ජිම භ්‍රමණය වෙන්නේ නැති නිසා මේ මැද MG1 එහෙම නැත්නම් මේ සන් ගියර් එකට සම්බන්ධ වෙන මේ MG1 එක මෙයා නිකං භ්‍රමණය වෙනවා. ඒ කියන්නේ මෙයා නිකං කැරකෙනවා මේ MG2 එකේ තියෙන බලපෑම හින්දා. දැන් අපි මෙතෙන්දී බලන්න යන්නේ එන්ජින් එක
ස්ටාර්ට් වෙන අවස්ථාව මොන විදිහටද ක්‍රියාත්මක වෙන්න කියලා. එකන්නේ දැන් හයිබ්‍රිඩ් වාහනේ EV මෝඩ් එකේ ගමන් කරනකොට EV මෝඩ් එකේදී බැටරිය බැස්සොත් හරි එහෙම නැත්නම් අපිට අපි ඇක්සලරේටරේ පාගලා අපිට වැඩි බලයක් අවශ්‍ය වුණොත් හරි ඒ වගේ අවස්ථාවකදී එන්ජින් එක ස්ටාර්ට් වෙලා එන්ජින් එකේ බලය රෝදවලට ගමන් කරන්න අවශ්‍ය වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් කොහොමද වැඩ කරන්නේ කියන එක තමයි මෙතෙන්දී දැන් අපි කතා කරන්න යන්නේ. ඉතින් මෙතෙන්දී සරලවම සිද්ධ වෙන්නේ MG1 එක මේ බැටරියේ තියෙන කරන්ට් එක අරගෙන ඉන්වර්ටරේ හරහා භ්‍රමණය කරකවනවා. ඒ කරකවනකොට ඊට සමානුපාතිකවම මේ ප්ලැනට් කැරිය එක භ්‍රමණය වීමෙන් එන්ජින් එක භ්‍රමණය වීමකට ලක්කන ඒ එන්ජින් එක භ්‍රමණය වීමෙන් තමයි එන්ජින් එක ස්ටාර්ට් කරගන්නේ. මේ නිසා තමයි මේ වගේ හයිබ්‍රිඩ් වාහනවලට විශේෂයෙන්ම ගත්තොත් ටොයෝටා හයිබ්‍රිඩ් වාහනවල එන්ජින් එක සඳහා වෙනම ස්ටාර්ටර් මෝටර් එකක් භාවිතා නොකරන්නේ. සාමාන්‍යයෙන් අනිත් වාහනවල අපි දන්නවා ස්ටාර්ටර් මෝටර් එකක් භාවිතා කරනවා. නමුත් මේ ටොයෝටා හයිබ්‍රිඩ් වාහනවල එහෙම නැත්නම් මේ වගේ පවර් ස්ප්ලිට් හයිබ්‍රිඩ් සිස්ටම් එකක් එන හයිබ්‍රිඩ් වාහනවල ස්ටාර්ටර් මෝටර් එකක් භාවිතා සිද්ධ කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක මූලික වශයෙන්ම කරන්නේ මෙන්න මේ MG1 කියන මෝටර් එක භාවිතා කිරීමෙන්. එතකොට දැන් ඊට පස්සේ අපිට මේ එන්ජින් එකෙන් අවශ්‍ය වෙනවා ලොකු බලයක්. ඒ කියන්නේ එන්ජින් එකෙන් අපිට එකන වාහනේ අපි ඇක්සලරේට් බොහොම තදින් ඇක්සලරේට් කරන අවස්ථාවකදී එහෙම නැත්නම් කන්දක් අදින වගේ අවස්ථාවකදී අපිට එන්ජින් එකෙන් ලොකු බලයක් ක්ෂණිකව අවශ්‍ය වෙනවා. අන්නේ අවස්ථාවේදී තමයි ඒ අවස්ථාවේදී මූලික වශයෙන්ම සිද්ධ වෙන්නේ මේ එන්ජින් එක මගෙන් ලබා දෙන්න පුළුවන් උපරිම බලය එන්න මේ ප්ලැනට් කැරියර් එකට ලබා දීමක් සිද්ධ වෙනවා. ඒකට ප්ලැනට් කැරියර් එක හරහා මේ වටේ තියෙන රින් ගියර් එකට ගිහිල්ලා රින් ගියර් එක හරහා මෙන්න මේ අවුට්පුට් ගියර් එක හරහා අපේ ඩිෆරන්සල් එකට මේ බලය සම්ප්‍රේෂණය වීම සිද්ධ වෙනවා. ඉතින් සරලවම ගත්තොත් ප්‍රධාන වශයෙන් මෙන්න මේ මෝඩ් තුනේදී තමයි මේ වාහනයක් එහෙම නැත්නම් හයිබ්‍රිඩ් වාහනයක් ක්‍රියාත්මක වෙන්නේ. එකක් තමයි EV මෝඩ් එක, ඊළඟට එන්ජින් එක ස්ටාර්ට් කරගන්න අවස්ථාව සහ එන්ජින් එකෙන් වාහනය ධාවනය කරන අවස්ථාව කියන මෙන්න මේ ප්‍රධාන අවස්ථා තුන. ඉතින් මේක අනුකාණ්ඩ විදිහට තව අපිට අවස්ථා කීපයකට මේක බෙදන්න පුළුවන්. අපි ඉස්සරහට ඒව ගැන ටිකක් වැඩිදුර විස්තරයක් කතා කරනවා. ඉතින් මේ අවස්ථාවේදී තියෙන විශේෂත්වය තමයි මේ අවස්ථාවේදී මේ පද්ධතියට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ මේ එන්ජින් එකෙන් වාහනය ධාවනය කරන අවස්ථාවේදී මම කලින් කතා කරා මේ පද්ධතියට පුළුවන් කියලා ගියර් නැතුව, ක්ලච් නැතුව, ටෝක් කන්වර්ටර් වගේ දේවල් නැතුව ගියර් මාරු කරගන්න. එහෙම නැත්නම් ගියර් අනුපාත මාරු කරගන්න. ඔන්න ඔය කියන මේ ක්ලච්, ගියර්, ක්‍රෝක් කන්වර්ටර් වගේ දේවල් භාවිතා නොකර ගියර් අනුපාත මාරු කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මෙන්න මේ කියන ප්‍රධාන අවස්ථාවේදී. එහෙම නැත්නම් මේ එන්ජින් එකෙන් වාහනය ධාවනය කරන අවස්ථාවේදී. එතකොට මෙතන තියෙන විශේෂත්වය තමයි මේ ජාතියේ මේ පවර් ස්ප්ලිට් හයිබ්‍රිඩ් සිස්ටම් එකක් භාවිතා කරන ගියර් බොක්ස් එකකට තමයි අපි මූලික වශයෙන්ම ECVT කියලා හඳුන්වන්නේ. එතකොට මේ ECVT කියන මේ ගියර් බොක්ස් එකේ සහ දැන් මේක අපි CVT කියන කැලලකුත් ECVT කියලා කියන්නේ. සාමාන්‍ය CVT ගියර් බොක්ස් එකක් සහ ECVT ගියර් බොක්ස් එකක් අතර වෙනස බැලුවට පස්සේ මේ වෙනස නිකන් අහස පොළොව වගේ වෙනසක් තියෙනවා. එතකොට මේ ECVT කියන ගියර් බොක්ස් එක මේ හයිබ්‍රිඩ් වාහනවල පාවිච්චි කරන ECVT ගියර් බොක්ස් එක එහෙම නැත්නම් මේ පවර් ස්ප්ලිට් ඩිවයිස් එකක් පාවිච්චි කරන ECVT ගියර් බොක්ස් එක සහ සාමාන්‍ය CVT ගියර් බොක්ස් එක කියන දෙක මේ දෙක පටලවා ගන්න එපා. මේ දෙක එහෙම් පිටින්ම වෙනස් ගියර් බොක්ස් දෙක. ඉතින් මම දැකලා දෙනවා හුඟක් තැන්වල මේක කතා කරනවා මේ දෙක නිකන් එකම ගියර් බොක්ස් එකක් විදිහටත් එකක් නෙමෙයි. මේ දෙක සම්පූර්ණයෙන්ම වෙනස්. අහස පොළොව වගේ වෙනස් ගියර් බොක්ස් දෙකක් තමයි ECVT සහ සාමාන්‍ය CVT ගියර් බොක්ස් එක කියලා කියන්නේ. එතකොට ECVT කියන ගියර් බොක්ස් එකේ මම අර කලින් කිව්වා වගේම ක්ලච්, ටෝක් කන්වර්ටර්,
බෙල්ට් අනම්මනම් කිසිම දෙකක් භාවිතා කරන්න මෙන්න මේ ප්ලයින්ටරේ ගිය සෙට්ටක විතරමයි මේ ECVT ගියර් බොක්ස එක තියෙන්නේ. නමුත් සාමාන්‍ය CVT ගියර් බොක්ස එකට එනවනේ ඒ CVT ගියර් බොක්ස එකේ ටෝක් කන්වර්ටර් එකක්, එතකොට පුලි ටෝක් කන්වර්ටර් එකක්, පුලි, එතකොට බෙල්ට්, මේ වගේ කොටස් රාශියක් තියෙනවා සාමාන්‍ය CVT ගියර් බොක්ස එකක. එතකොට මේ ECVT ගියර් බොක්ස එක සහ CVT ගියර් බොක්ස එකක අවසාන වශයෙන් චීව් කරන එමනතම අවසාන වශයෙන් ඒකොල්ලෝ කරන දේ එකම දේ ඒ තමයි එන්ජින් එක ඒ එන්ජින් එකේ උපරිම කාර්යක්ෂමතාවය පවතින RPM රේන්ජ් එක ඇතුළේ පවත්ව ගන්න එක. මේක තමයි මේ ගියර් බොක්ස් දෙකේම ප්‍රධානම අරමුණ. ඉතින් ඒ අරමුණ එකක් වුණත් ගියර් බොක්ස් මේ ECVT සහ CVT ගියර් බොක්ස් කියන්නේ එහෙම් පිටින්ම වෙනස් ගියර් බොක්ස් එකක්. මේ දෙක පටලවා ගන්නම යන්න එපා. මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ මේ ECVT කියන ගියර් බොක්ස් එක ගැන. ඒ හැරෙන්න සාමාන්‍ය CVT ගියර් බොක්ස් එක ගැන නෙමෙයි. හරි, දැන් අපි මෙතෙන්දී තමයි මේ ගියර් බොක්ස් එකේ අති දක්ෂම කොටසට එන්නේ. ඒ කියන්නේ මේ ගියර් බොක්ස් එකේ තියෙන මම අර කලින් කතා කරේ මේක ඉතාමත්ම සුවිශේෂී ගියර් බොක්ස් එකක්. එන්නේ මේකේ තියෙන මේ අපි කියන ජීනියස්නස් එක. මේ ගියර් බොක්ස් එකේ තියෙන ජීනියස්නස් එකට දැන් තමයි අපි එන්නේ. ඒ තමයි කොහොමද මේ ගියර් බොක්ස් එකක් එහෙම නැත්නම් මේ Toyota ECVT hybrid ගියර් බොක්ස් එකේ ගියර් රේෂියෝ එක එහෙම නැත්නම් ගියර් අනුපාතය මාරු කරන්නේ කියන එක සම්බන්ධව. දැන් ඕගොල්ලන්ට මෙතන දැන් මේ පේන්නේ මේ ප්ලැනිටරි ගියර් සෙට් එක. එහෙම නැත්නම් අපි කලින් කතා කරා පවර් ස්ප්ලිට් ඩිවයිස් එකේ හරස් කඩ. එතකොට මේ පවර් ස්ප්ලිට් ඩිවයිස් එකේ ඕගොල්ලන්ට පේනවා මේ මැද තියෙනවා අපේ ප්ලැනට් කැරියර් එක. මේ ප්ලැනට් කැරියර් එකම තමයි මෙන්න මේ වීල්ස් අතර සම්බන්ධ වෙන්නේ. ඒකට තමයි එන්ජින් එක සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මැද තියෙනවා සන් ගියර් එක. මේ සන් ගියර් එකට තමයි MG1 එහෙම නැත්නම් මෝටර් ජෙනරේටර් 1 එක සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ මේ වටේට තියෙනවා රින් ගියර් එක. මේ රින් ගියර් එකට තමයි වාහනේ රෝද සහ MG2 මෝටර් ජෙනරේටර් නම්බර් 2 එක සම්බන්ධ වෙන්නේ. දැන් මේක MG2 එක දක්වලා නැහැ. ඒනට MG2 එක මෙතනට සම්බන්ධ වෙනවා. දැන් අපි බලමු මේ දැන් සාමාන්‍යයෙන් ගියර් බොක්ස් එකකින් ප්‍රධාන වශයෙන් කරන කාර්යයක් තමයි අපි මැනුවල් වාහනයක් හරි ඔටෝ වාහනයක් හරි ගත්තට පස්සේ මේ මැනුවල් වාහනයක හරි ඔටෝ වාහනයක හරි ෆිසිකලි එහෙම නැත්නම් භෞතිකව ගියර් අනුපාත මාරුවීමක් සිද්ධ වෙනවා. දැන් අපි උදාහරණයකට මැනුවල් ගියර් බොක්ස් එකක් ගත්තොත් මැනුවල් ගියර් බොක්ස් එකේ අපි ෆස්ට් ගියර් එකකට දැම්මට පස්සේ ලොකු ගියර් අනුපාතයක් එන්නේ. ඊට පස්සේ ඒක 2 3 4 5 මේ වගේ ගියර් ටික පස්සට කඩාගෙන එනකොට ඒ ගියර් අනුපාතය එන්න අඩු වෙනවා. ඉතින් මේක අපි උදාහරණයක් හැටියට අපි නිකන් අපි ෆුට් සයිකලයක් ගත්තොත් ගියර් තියෙන ෆුට් සයිකලයක් ගත්තොත් අපි උඩම ගියර් එකට දාගත්තට පස්සේ ඒ උඩම ගියර් වීල් එකේ ඉඳලා පල්ලෙහාට මේ ගියර් වීල් ටික එන්න චේන් එක පැන එනකොට ඒ ගියර් වීල් ටික එන්න පොඩි වෙනවා. එතකොට ලොකුම ගියර් වීල් එකේදී අපිට කන්දක් වගේ අද ගන්න පහසුයි. පොඩිම ගියර් වීල් එකට දාගත්තට පස්සේ තැන්නක වගේ හොඳ ස්පීඩ් එකකින් යන්න පුළුවන්. ඉතින් දැන් මෙතෙන්දී දැන් ඔයගොල්ලෝ දන්නා අපි දැන් සාමාන්‍ය ෆුට් සයිකලයක් වගේ ගත්තොත් මේකේ චේන් එක මේ එක ගියර් වීල් වලට භෞතිකව මාරු වෙනවා. ෆිසිකලි මාරු වෙනවා. ඒ මාරු වෙනකොට තමයි මේ ගියර් රේෂියෝ එක වෙනස් වෙන්නේ. නමුත් මේ ප්ලැනටරි ගියර් සෙට් එකේ ෆිසිකලි ගියර් මාරුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ටෝක් මල්ටිප්ලිකේෂන් එකක් වෙනවා. අන්න ඒක වෙන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. දැන් මෙතෙන්දී හොඳට අවධානයෙන් බලන්න මෙන්න මේ මැද රින් ගියර් එක. ඔයගොල්ලන්ට පේනද මෙතන මේ ඩොට් දෙකක් තියෙනවා. මෙතන මේ ඩොට් එකකුයි මෙන්න මෙතන මේ රතු පාට ඩොට් දෙකක් තියෙනවා. මේ සන් ගියර් එකේ වේගය වෙනස් සන් ගියර් එක සහ මේ වටේ තියෙන රින් ගියර් එකේ වේගය වෙනස් වීම කොහොමද කියලා බලන්න මෙන්න මේ ප්ලැනට් කැරියර් එකේ වේගයට සාපේක්ෂව. ඔයගොල්ලන්ට පේනවා ඇති දැන් මෙතන සන් ගියර් එක භ්‍රමණය වෙන්නේ නැහැ. ඒක භ්‍රමණය වෙන්නේ නැතුව ඒක එකම ස්ථානයක තියෙන්නේ. දැන් ඊළඟට බලන්න
මෙයාගේ වේගේ අපි ටික ටික වෙනස් කරනකොට මේ වටේ රිංගියරගේ මොනවගේ වෙනසක් සිද්ධනද කියලා. ඕම් බාන දැන් මෙයා දැන් වැඩ කැරගෙන්න්න පටන් ගන්නවා කැරගෙනකොට මේ වටේ ගියරගේ ස්පීඩ් එක අඩු වෙනවා සෑහෙන්ඩ දුරකට. එතකට ඔගලන්න පේන ඇති මේ මැද ගියරගේ වේගේ වැඩි කරන්න මේ වටේ ගියර එකේ වේගය අඩු වෙනවා. ඒ කියන්නේ මේකෙන් අපිට ලෝගිය ස්ටේට් එකක් මිමික් කරන්න පුළුවන්. කියන්නේ උදාහරණයක් ඇටියට අපි ගත්තොත් වාහනයක ෆස්ට් ගියර් එකක වගේ ගියර් රේෂියෝ එකක් අපිට මෙතනින් මිමික් කරන්න පුළුවන්. එතකොට දැන් මොකද පේනද මේ වටේ රින් ගියර් එක තමයි මේ රෝදවලට සම්බන්ධ වෙලා තියෙන්නේ සහ MG2 එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් දැන් බලන්න දැන් මේක ස්ලෝ වෙනකොට මේ මැද සන්ගියර එක ස්ලෝවෙන්ඩ මේ වටේ රිංගියරගේ වේගේ නැවතත් වැඩි වෙනවා. ඉතින් දැන් ඕගලන්ට පේන ඇති මේ පද්ධතිය තියෙන විශේෂත්වය තමයි මේ මැද MG1 එකේ වේගය වෙනස් කිරීමෙන් අපිට පුළුවන් මේ වටේ තියෙන රිංගියරගේ වේගය අඩු වැඩි කරන්න. දැන් මෙතැන්දී මමර් කලින් කිව්ව වගේ පිසිකලි එම නැත්නම් භෞතිකව ගිය රේෂියෝ එකක් වෙනස් වීමක් සිද්ධ වෙන්න නෑ. එකන්න මේ ගිය දැතිවල ගියර් මාරුවීමක් සිද්ධ වෙන්න නෑ. එහෙම මාරුවෙන් නැතුව කොහොමද මේ ගිය රේෂියෝ එක වෙනස් කරගන්නේ. ඔන්න ඔතන තමයි මේ ගියර් බොක්ස් එකේ අර කියන කෑල්ල එන්නේ. ECVT කියන මේ වචනේ කියන කෑල්ලෙන්නේ ඉලෙක්ට්‍රොනික් CVT. දැන් ඔගලට පේන ඇති මේ මැද රිංගියර එක මෙන්න මේ මැද MG1 එක කැරගෙනවා. MG1 එක කැරගෙනවා කියලා කියන්නේ MG1 එකෙන් කරන්ට් එක එම නැත ඉලෙක්ට්‍රිසිටි උත්පාදනය වීමක් සිද්ධ වෙනවා. අන්නේ උත්පාදනය වෙන විදුලිය ඉන්වර්ටර් එක හරහා මෙන්න මේ වටේ තියෙන රිංගියරකට සම්බන්ධ MG2 එකට ලබා දෙනවා. අන්න එහෙම තමයි මේ පද්ධතියේ මේ ටෝක් ට්‍රාන්ස්ෆර් එක එහෙම නැත්නම් මේ බල ගූර්ණය සම්ප්‍රේෂණය වීම මූලික වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඉතින් ඔන්නෝක හින්දා තමයි මේ පද්ධතිය ඉතාමත්ම දක්ෂ පද්ධතියක් වෙන්නේ. මොකද මේකේ ටෝක් ට්‍රාන්ස්ෆර් එක එහෙම නැත්නම් මේ බල ගූර්ණය එහෙම නැත්නම් ව්‍යාවර්තය සම්ප්‍රේෂණය වීම සිද්ධ කරන්නේ ගියර් මාරු කිරීමකින් මෙහෙම නැත්නම් භෞතිකව ගියර් වල දැතිරෝධ හෝ ඒ වගේ එහෙම නැත්නම් ඒ ගියර් වල දැති ගාන වගේ දේවල් මාරු කිරීමකින් තොරව ඉලෙක්ට්‍රොනිකව ඉන්වර්ටරයක් කරා තමයි මෙන්න මේ පද්ධතියේ ටෝක් එක එහෙම නැත්නම් ව්‍යාවර්තය වෙනස් වීම සිද්ධ වෙන්නේ මූලික වශයෙන්. ඉතින් අද අපි මේ වීඩියෝ එකේදී කතා කරේ ටොයෝටා හයිබ්‍රිඩ් සිස්ටම් එක ගැන. මේ ටොයෝට හයිබ්‍රිඩ් සිස්ටම් එක කියලා කියන්නේ මේක මම කලින් කිව්වා වගේම දැන් මේ වීඩියෝ එක බැලුවනම් තේරෙන්න ඇති මේක සරලයි වගේ පෙවුනට කොච්චර සංකීර්ණ දෙයක්ද කියලා. එතකොට මේක දැන් මේක ඇත්තටම තියෙන විශේෂත්වය තමයි මම කලින් කිව්වා වගේම ක්ලච් එතකොට මාරු වෙන ගියර් එතකොට බෙල්ට් පුලි ටෝක් කන්වර්ටර් වගේ මේ කිසිවක් මේ ගියර් බොක්ස් එකේ භාවිතා කරන්නේ නැහැ. ඕක හින්දා තමයි මේ ටොයෝට හයිබ්‍රිඩ් සිස්ටම් එක සෑහෙන කාලයක් ගැටලුවක් නැතුව භාවිතා කරන්න පුළුවන්. මොකද මේකේ මූවිං පාර්ට්ස් මොකුත් නැහැ මේ ගියර් බොක්ස් එක ඇතුලේ. ඉතින් මේ කරගෙන දතිරෝධ වලට අමතරව කිසිම මූවිං පාර්ට් එකක් මේ ගියර් බොක්ස් එක ඇතුලේ නැහැ. ඒක හින්දා තමයි මේ ටොයෝටා ගියර් බොක්ස් විශේෂයෙන්ම හයිබ්‍රිඩ් වාහන වල ගියර් බොක්ස් සෑහෙන කාලයක් ගැටලුවක් නැතුව භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම ගත්තොත් මේ ටොයෝටා කියන ටොයෝටා කම්පැනිට තමයි මේ පද්ධතිය පේටන්ට් එක තියෙන්නේ මේ වෙනකොට. එතකොට ඊට පසු කාලීනව මේක වෙන වෙන මැනුෆැක්චරර්ස්ලා අන්ඩර්ලයිසන් ඒ කියන්නේ ටොයෝටා සමාගමේ අන්ඩර්ලයිසන් එක යටතේ නිෂ්පාදනය කරා විශේෂයෙන්ම ෆෝඩ් සුබාරු එතකොට ජනරල් මෝටර්ස් වගේ සමාගම් වලින්. ඉතින් ඒගොල්ලොත් අර වගේම ටොයෝටා මේ සිස්ටම් එකේම තියෙන රිලයබිලිටි එක ගන්න පුළුවන් වුණා. ඉතින් මේ අපි මේක පිටින් අපි මේ කතා කරේ යාන්ත්‍රික පැතිකඩ ගැන මේ පද්ධතියේ. මේ යාන්ත්‍රික පැතිකඩ ගැන කතා කරාට මේකේ මීටත් වැඩිය සංකීර්ණ මැතමැටිකල් මොඩලින් එක. එහෙම නැත්නම් ගණනය කිරීම රාශියක් සිද්ධ වෙනවා මේ වාහනේ ඉන්වර්ටර් එක ඇතුලේ. මේක ඉන්වර්ටර් එක තමයි මේ පද්ධතියේ තියෙන අනිත් විශේෂම කාර්යභාරය ඉටු කරන තැන. ඉතින් ඒක අපිට යාන්ත්‍රිකව පැහැදිලි කරන්න අමාරුයි. මොකද ඒක ඊට වඩා සංකීර්ණ පද්ධතියක් ඉන්වර්ටර් එක ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය. මොකද
මේගේ ම අපි කලින් කතා කර මේකේ එන්ජින් එකක් සහ මෝටර් දෙකක් තියෙනවා. තට මේ මෝටර්වල මේ ප්ලයින්ටරි ගිය සිිස්ටම් එක මේ මෝටර්වල මෝටර් කැරගෙන වේගය පොඩි ප්‍රමාණයක් හරි වෙනස් වුනොත් මේ ගියර් වීල් අතර අනවශ්‍ය එකනේ අපි කියන මේකටගෙන ගිය ශ්‍රඩිං එකක් කියන ගිය ශ්‍රඩිං එකක් වෙන්නේ දැපි සාමානය ඔකොල දන්නද මැනුවල් ගියර බොක්ෂ එකේම බාගට ලච්චක පාගලා ගියරගත් දැම්මොත් කරාංගර සද්‍යයක් කියන්නේ ඒර මේ ගියර් වීල්ටික එකට ඇතිල්ලෙන්ඩ ඇතිල්ලලා යන්න පටන් ගන්න අර සිංක්‍රනයිසර්සම එකට ඇතිල්ලන සද්‍යව කරාංගල හෙන්නේ අන්නේ වගේ ගිය ශ්‍රඩිං එකක් වෙනවා මේ ගියර් වීල් වල ගියර් අනුපා එකන මේ මෝටර්වල සහ එන්ජින්නගේ වේගය එකිනෙකට එකන මේ ගැන එකනෙකට නොගැලපුුණොත් ඉතින් නොගැලපීමේ ඒ ගාන්ට ගැලපීම ඉංජින් RPM මෝටර් RPM හරියට ගලපන එක ඒවට අදාලේ කරන්ටගේ අදාල මොහොතේදී ලබාදන එක තනිකරම බැලන්ස් කරන්නේ මේ ටොයට හයිබ්‍රිඩ් පද්ධතිය තියෙන ඉන්නවටරේ අන්නේ හින්නවදා මේ ටොයට හයිබ්‍රිඩ් ඉන්නවටර එක සාමාන්‍යෙන් අනිත් හයිබ්‍රිඩ් පද්ධතිවලට වැඩිය ඉතාමත්ම සුවිශේෂී වෙන්න මොකද මේ ටොයට හයිබ්‍රිඩ් පද්ධතියේ තියෙන මේ ඉන්වර්ටර් එක පැත්තෙන් එෆිෂියන්සිය ගොඩක් කරි අනිත් එක තමයි මේ ඉන්වර්ටර්ගේ සිද්ධ අභ්‍යන්තරයේ සිද්ධ වෙන මේ මැතමැටිකල් මොඩලින් එක එහෙම නැත්නම් මේ ගණනය කිරීම ඉතාමත්ම සංකීර්ණයි ඉතින් ටොයෝට කම්පැනියෙන් මේක මේ වෙනකොට ෆස් ජනරේෂන් ටෝට ප්‍රියස් එක ඉඳලා මේ අද වෙනකං ආපු මේ පද්ධතිය අවුරුදු 28ක් ඔය කාලය පුරාටම ක්‍රමක්‍රමයෙන් වැඩිදියුණු කරලා මේ වෙනකොට ඉතාමත්ම ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් සහ එකන ඉතාමත්ම ඉහළ කාර්යක්ෂමතාවයක් සහිත පද්ධතියක් වෙන විදිහට වැඩිදියුණු කරලා තියෙනවා. ඉතින් මම දැන් කලින් කතා කරා වගේම මේක අර මේක අර අපි කියන්නේ මේ රෙසිපි එකේ සීක්‍රට් සෝස් එක තමයි මෙන්න මේ පවර් ස්ප්ලිට් ඩිවයිස් එක. ඉතින් ඒක ගැන තමයි අද අපි මේ වීඩියෝ එකේදී මූලික වශයෙන්ම කතා කරේ. ඉතින් ඕගොල්ලන්ට මේ වගේ තවත් දැනගන්න අවශ්‍ය කරන දේවල් මොනවද කියන එක ගැන පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ආපහු අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සියලු දෙනාට සුබ දවසක්. අයබෝවන්. ජය වේවා.